සාදරයෙන් පිළිගන්නවා අපේ ගෝල්ඩන් ඇනිමි YouTube නාලිකාවත් එක්ක. ඔන්න ඉතින් අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ ඇනිමි ෆෑන්ලා අතර වැඩිපුරම කතා වෙන මාතෘකාවක්. ඒක තමා නරුටෝද බලවත් සසුකේද බලවත් කියලා. ඔන්න ඉතින් අපි ඒකට නිසි උත්තරයක් දෙන්න තමා හදන්නේ. ඔන්න ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරන ගමන් එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද අපේ මේ සුපිරි වීඩියෝ එකට. මුලින්ම නරුටෝ දිහා බලමු. නරුටෝ කියන්නේ මුළු ගමෙන්ම කොන් වුණ අනාථයෙක්. ඉතින් එයාගේ උත්සාහය තමා කොහොම හරි ගමේ නායකයා. එහෙම නැත්නම් හොකාගේ කෙනෙක් වෙන එක. ඉතින් ඒක තමා නරුටෝට කුඩා කාලේ සිට තිබ්බ බලාපොරොත්තුව. ඉතින් නරුටෝ ආලෝකය සහ මිත්‍රත්වය යන මාර්ගය තෝරගත්තා. ඉතින් දැන් බලමු සසුකේ. සසුකේ කියන්නේ කුඩා කාලේ සිටම තමන්ගේ දෙමාපියන් නැතුව හැදුණු වැඩුණු ළමයෙක්. නරුටෝ වගේම ඒ වුණාට සසුකේ මුළු ගමම පිළිගත්තා. එයාව ලාස්ට් උචිහා නමින් පිළිගත්තේ. ඉතින් ඒ සසුකේ තමන්ගේ පවුල විනාශ කරපු අයියා වෙන ඉටාචිගෙන් පලිගන්න අඳුරට පිය නැගුවා. දැන් බලමු දෙදෙනාගේම ශක්තියින් ගැන. ඉතින් නරුටෝගේ ප්‍රධානම ශක්තිය තමා රසෙන්ගන් සහ චක්‍රා. ඉතින් මේ බලය නිසා නරුටෝට ලොකු ශක්තියක් හම්බෙනවා සතුරා පරාජය කරන්න. ඉතින් නරුටෝ කියන්නේ හොකාගේ කෙනෙක්. අන්න ඒ නිසා එයාට ගොඩක් ලොකු බලයක් තියෙන වගේම මුළු ගමේම සහයෝගය හම්බෙන්නේ නරුටෝට. සසුකේ කියන්නේ ගොඩක් ලොකු ශක්තියක් තියෙන කෙනෙක්. එයාගේ ගොඩක් ලොකු ශක්තියින් තියෙනවා. ඉතින් ඒ අතර ශාරින්ගන් චිදෝරි වැනි ශක්තියින් ඉහළ තැනක් ගන්නවා. ඉතින් සසුකේට තිබ්බ තව දෙයක් තමා සුසානෝ එකක්. සුසානෝ එකක් අවදි කරන්න ලොකු ශක්තියක් ඕනෙනවා. ඒත් කොහොම හරි සසුකේ එක කරා. හරි දැන් අපි බලමු දෙදෙනා අතර සටනක් ඇති වුණොත් මොකද්ද වෙන්නේ කියලා. අපිට මුලින්ම එපිසෝඩ් වල බලා ගන්න හම්බෙනවා සසුකේ නරුටෝ අතර පොඩි තරගයක් තියෙනවා. තරගයක් කිව්වට ඒක වලියක්. ඉතින් ඒ වලියෙන් කොහොම හරි සසුකේ දිනනවා. හැබැයි නරුටෝ අන්තිම එපිසෝඩ් කාලේ එහෙම තිබ්බ සටනකින් සසුකේව පරද්දන්න නරුටෝට හැකියාව තියෙනවා. ඉතින් නරුටෝට තිබ්බා සසුකේව මරන්න උනත්. ඒනට නරුටෝ එහෙම කරේ නැහැ. කොහොම වුණත් නරුටෝ වෙන්නෙන්නම දියුණුනා. සසුකෙත් දියුණුනා. නමුත් නරුටෝයි සසුකේගේ අවසාන සටනකින් අනිවාර්යයෙන්ම ජය හම්බෙන්නේ නරුටෝට. හැබැයි ඒක සසුකේට හම්බෙන්නත් පුළුවන්. මොකද සසුකේ කියන්නේ ඉතාමත් බලගතු කෙනෙක්. නරුටෝව දුර්වල කරන්න පුළුවන් වුණ අවස්ථාවක සසුකේට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මොකක්ද හිතන්නේ? කවුරු දිනයිද? ඉතින් මන්නම් මේකෙන් එන්න පුළුවන් නිගමනයක් තියෙනවා. නරුටෝට අනිවාර්යයෙන්ම මේක දිනන්න පුළුවන්. හැබැයි නරුටෝ දුර්වල වුණ අවස්ථාවක සසුකේට මේක දිනන්න පුළුවන්. යාළුවනේ මොකක්ද හිතන්නේ අපේ වීඩියෝ එක ගැන? ඕගොල්ලන්ගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ ඇනිමි බලන යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්.